අර ළමයි අපි ඊළඟ කොටසට යමු. මම දැන් පළවෙනි කතා කරා ජලයේ විතරක් තාපය උරාගත්තොත් කොහොමද තාප ප්‍රමාණය හොයාගන්නේ. දැන් කියන්න යන්නේ ද්‍රව්‍ය දෙකක් තියෙනවා. අපි පළවෙනි එකේදී භාජනය නොසලකා හැරියා නේද? භාජනය නොසලකා හැරලා තමයි ජලය විතරක් අපි රත් කරද්දි තාපය උරාගෙන උෂ්ණත්වය වැඩි වෙනවා කිව්වේ ජලය විතරයි. හැබැයි දැන් මේකෙදී භාජනයත් අපිට සලකන්න වෙනවා. හරිද? හරි. ඉස්සෙල්ලා මේක පැහැදිලි කරලා පොතේ නිදසුන් ගානක් හදන්න. හරි. එතකොට හිතන්න මේ වගේ භාජනයක් තියෙනවා කියලා. මේ වගේ භාජනයක් තියෙනවා. මේ භාජනයේ ජලය තියෙනවා. හරිද? හරි. මේ භාජනයක් තියෙනවා, භාජනයේ ජලය තියෙනවා. හරිද? එතකොට මේ භාජනය රත් කරද්දී ජලයත් රත් වෙනවා, භාජනයත් රත් වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. මෙහෙම රත් කරනකොට ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ එකම ප්‍රමාණයකින්, භාජනයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ එකම ප්‍රමාණයකින්. ඕක පොයින්ට් එකක් ළමයි. හරිද? ඕක හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි මේකට තාපය දෙනවනේ. භාජනයත් රත් වෙනවා, ජලයත් රත් වෙනවා. එකින් එක නැවත නැවත කියන්නේ. එතකොට ටිකක් හොඳට ඔලුවට යනවා නිතර නිතර ඇහෙද්දි. හරිද? අර නිකන් ඉන්නවට එකපාරක් කියලා නිකන් ඉන්නවට වඩා එතකොට ඔයාලට ඔලුවට යන නිසායි මම දෙතුන් පාරක් එකම දේ කියන්නේ. හරි. එතකොට මේ වගේ ගණන් හදද්දී අපි කරන්න ඕනේ දැන් ජලයත් උරා ගන්න ඕනේ තාපය. භාජනයත් උරා ගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ජලය උරා ගන්න තාපය වෙනම හදලා ගන්න, ජලය උරා ගන්න තාපය හොයා ගන්න. භාජනයට වෙනම හොයනවා. තව මේක ඇතුලේ යකඩ බෝල හරි තිබ්බොත් ඒකත් උරා ගන්නවනේ. ඒ තාපයත් අපි වෙනම හොයනවා. එහෙම හොයලා අවසානයේ මේ ඔක්කොම එකතු කරන එක තමයි කරන්නේ. හරිද? එතකොට මුළු තාපය කියන්නේ ජලය උරා ගන්නා තාපය ධන භාජනය උරාගත් තාපය. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හැදෙන්නේ. එතකොට Q total කියන්නේ T කියන්නේ Q total මුළු ජල මේ ප්‍රමාණය. ජලය උරාගත් තාපය හිතන්න Q1 කියලා. Q1 භාජනය උරාගත් Q2 කියලා. ඔන්න ඔච්චරයි ගාන. මේ දෙක අපි වෙන වෙනම හොයාගත්තාම මේ Q total කියන එක හොයාගන්න පුළුවන්. මුළු තාප ප්‍රමාණය. ඕක තමයි ගොඩක් ගණන් වල අහන්නේ. හරිද? අපි දැන් ගානක් ආශ්‍රයෙන්ම මේක කතා කරමු. වෙන වෙනම හොයන්න. මේක හොඳට මතක තියාගන්න. මේක කෙටි ක්‍රමයක්. කට්ටිය මේ ගාන දාගෙන පැටලෙනවා මට මේක කරගන්න බෑ. අරකයි මේකයි පටල ගන්නවා. එහෙම වෙන්නේ නැහැ. මේක වෙනම හොයනවා. ජලය ටික වෙනම අරගෙන භාජනය වෙනම අරගෙන. මම රූපෙකුනුත් අඳලා පෙන්නන්නම්. මේක අරගෙන මේ සම්පූර්ණ එක කොහොම අඳගෙන මේ ජලය කියලා හිතන්න. ජලය ටික මේ භාජනයකට දාන්න නැතුව මේ ජලය දැන් නිකන් තියෙන්නේ. ජලය දාන භාජනය. හරි. මෙන්න ජලය උරාගත් තාප ප්‍රමාණය, මෙන්න භාජනය උරාගත් තාප ප්‍රමාණය. හරිද? ඔන්න ඔය විදිහට සරල විදිහට රූපයක් අඳගෙන හරි කමන්නේ. ඉස්සෙල්ලා ගාන ලියා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි හොයන්නේ තාප ප්‍රමාණය, මුළු තාප ප්‍රමාණය. ජලය වෙනම හෙව්වා, භාජනය වෙනම හෙව්වා. ජලයේ ස්කන්ධය, විශිෂ්ට තාපධාරිතාවය, ඒ වගේම උෂ්ණත්ව වෙනස වෙනම අරගෙන ජලයේ තාප ප්‍රමාණය හොයාගත්තා. ඒ වගේම භාජනයේ උෂ්ණත්ව වෙනස, භාජනයේ ස්කන්ධය, ඒ දේවල් වෙනම අරගෙන භාජනයේ තාප ප්‍රමාණය හොයාගත්තා. අවසානයේ තාප ප්‍රමාණවල දෙක එකතු කරා. හරි සරලයි. හරි. හරි. එතකොට ඒක හරි. අපි යන්නේ නිදසුන් ගානකට සරල ගානක් හදන්නම්. ඇත්තට මේ වගේ ඇති දෙයක් නැහැ. දැන් කියලා දුන්නාට පස්සේ හිතනවා නේද මේ ගණන් වල ඇත්තට මොනවද තිබ්බේ කියලා. ඇති දෙයක් නැහැ. මේ හරි ලේසි ගණන්. මේ නිදසුන 4. නිදසුන 4 වෙනි ගාන තමයි හදන්නේ.
මේ අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ. පාඩම උරුණාට පස්සේ සම්පූර්ණ අභ්‍යාසය කරලා එවන්න ඕනේ. හරි. මේකේ කියනවා ජලය කිලෝග්‍රෑම් එකක් තව බඳුනක දබා ඇත. ඉස්සල්ලාම කරන්න ඕනේ මේ ගහන ලෙහෙන එක. ගාන ලියා ගන්න ගමන් විභාගයට ගියත් මොනවා කරන්න ගියා මොන ප්‍රශ්නේ කරන්න ගියත් ඉස්සල්ලාම හොඳම දේ තමයි ඔයා බිඳුවේ ඉන්න කෙනෙක් වුණත් ඔයා කොච්චර ඇඩ්වාන්ස් වුණත් කරන්න තියෙන්නේ ගාන ඉස්සල්ලා ලියා ගන්න. ඒකට කරන්න ඕන රූප සටහනක් ඇඳගෙන හරි දත්ත ටික ලකුණු කරගෙන හරි ඔයාලට ලේසි ක්‍රමයක් එකට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ජලය කිලෝග්‍රෑම් එකක් තම බඳුනක දබා ඇත. අපි ලස්සනට අඳිමු. රූප ටිකක් ඇඳලා හරි. ඕන් ජලය මේ වගේ තඹ බඳුනක ජලය දාලා තියෙනවා. හරිද? මේ භාජනයේ තඹ. මේක තඹ බඳුනක්. තඹ බඳුනේ මොනවද මේ තියෙන්නේ? ජලය. හරිද? හරි. එතකොට තව කියලා තියෙනවා ජලය කිලෝග්‍රෑම් එකක්. තව දත්තයක් ඔන්න. ජලය කිලෝග්‍රෑම් එකක්. එකක් කිලෝග්‍රෑම්. හරිද? මේ විදිහට ලියා ගන්න. ජලය 1 කිලෝග්‍රෑම් එකක් තියෙනවා. හරිද? දමා ඇත. ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යි. ජලයයි බඳුනයි එකතුව කිලෝග්‍රෑම් 1.6යි නම් හිතන්නකො මෙන්න තියෙනවා. 1.6ක් කියලා තියෙනවා ජලය ධන බඳුන. හරිද? 1.6යි නම් ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියලා දීලා තියෙනවා නම් බඳුනේ ස්කන්ධය හොයන්න තියෙන්නේ. කිලෝග්‍රෑම් 1.6න් කිලෝග්‍රෑම් එකක් එකතු අඩු වුණාම බඳුන කීයද? 0.6යි කිලෝග්‍රෑම්. හරිද? හරි ලේසි. එතකොට බඳුනේ ස්කන්ධය තම බඳුන කීයද? 0.6යි කිලෝග්‍රෑම්. හරිද? එතකොට තම බඳුනේ ස්කන්ධයත් අපි හොයාගත්තා. හරි. එතනම අපි දත්ත ලකුණු කරා යම්. එතකොට අපිට ගානේ හදන්න ඇති දෙයක් නැහැ. හරි. තියෙනවා ජලයේ උෂ්ණත්වය 25යි. හොඳට මේක මතක තියාගන්න. කලින් ගානේ දුන්නේ උෂ්ණත්ව වෙනස. හැබැයි මෙතන දීලා තියෙන්නේ සෙල්සියස් අංශක 25යි කියලා ජලයේ උෂ්ණත්වය. තාපය දුන්නා කියලාවත් නැහැ. ඒ කියන්නේ ජලය ආරම්භයේදී සෙල්සියස් අංශක 25යි තියෙන්නේ. හරිද? සෙල්සියස් අංශක 25යි තියෙන්නේ. තාම උෂ්ණත්වය වැඩි කරලා නැහැ. හරිද? බඳුනේ ජලය නැටීම ආරම්භ වන තෙක් රත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. මොකද්ද මේ කියන්නේ? ජලය නටනකම් රත් කරනවා. හරිද? උෂ්ණත්ව වෙනසක් දීලා නැහැ. අවුලක් වගේ නැද්ද නිකන්? තියනවනේ. හරි. ඒත් මේක හැංගිලා තියෙනවා මේකේ උෂ්ණත්වය කී වෙනකල් වැඩි වෙනවද කියන එක. සෙල්සියස් අංශක 25 ඉඳන් සෙල්සියස් අංශක 100ට උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක තමයි මේකේ නොකිය කිව්වේ. මොකද ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100. සාමාන්‍ය තත්ත්වයට තේදී ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 කියලා වල මතක තියාගන්න. හරිද? හරි. එතකොට සෙල්සියස් අංශක 25 ඉඳන් දැන් ජලයේ තියෙන්නේ සෙල්සියස් 25 නේ. දැන් 25 තියෙනවා. සෙල්සියස් තියෙනවා. මේක සෙල්සියස් 100ට වැඩි වෙනවා. හරිද? බඳුනේ උෂ්ණත්වයත් ඒ විදිහටම වැඩි වෙනවා 25 ඉඳන් 100ට. ජලයේ උෂ්ණත්වයත් 25 ඉඳන් 100ට වැඩි වෙනවා. හරි සරලයි. හරි. හරි. මේ දෙක රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න. එතකොට ජලයේ උෂ්ණත්වය 25 ඉඳන් 100 වෙනකල් වැඩි කරන්නයි බඳුනේ උෂ්ණත්වයත් 25 ඉඳන් 100 දක්වා වැඩි වෙන්නයි අවශ්‍ය තාප ප්‍රමාණය කොහොමද කියලා අහන්න. දැන් ඉතින් ගාන හදලා ඉවරයි. දැන් අය කියලා දෙන්න දෙයක් නැහැ මට ඔයාලට ගානේ හදන්න. මම කියලා දුන්නා. හරි. මම පැහැදිලි කරන්නම් මේක හදලා. හරි. එතකොට අපි මේක පාඩ දෙකකින් මම ලියන්නම්. මම කිව්වනේ වෙන වෙනම තියලා පස්සේ තමයි එකට එකතු කරන්නේ. වෙන වෙනම ජලයක වෙනම හොයනවා. තඹවල එක වෙනම හොයලා එකට එකතු කරනවා. හරි. එතකොට මුළු තාප ප්‍රමාණය හොයනවා. ජලයේ උරාගත් තාපය ධන වාජනයේ උරාගත් තාපය
හරිද? හරි. එතකොට ජලය උරාගත් තාපය අපිට හොයන්න පුළුවන්. මම වාදනයේ රතු පැණි හදන්නම්කෝ ඉවරනේ. ඒක ලේසි. වාදනයේ උරාගත් තාපය. හරි. එතකොට වාදනය. හරිද? මෙහෙම ජලය ටික වෙනම ගත්තා. වාදනයක වෙනම ගත්තා. මේ ජලය හිතන්නකො වාදනයක දාන්න තෝ ජලය ටික නිකන්ම තියලා තියනවා කියලා. ජලය නිකන් මෙහෙම තියලා තියෙනවා. ජලය ටික නිකන් ඔහම තියලා තියෙනවා. වාදනයක දාන්න නැතුව ඒකේ ස්කන්ධය. ස්කන්ධයක් තියෙනවා. හරිද? වාදනයත් මේ විදිහට තියෙනවා. හරි. හරිද? ජල ස්කන්ධය මෙහෙම තියෙනවා. වාදන ස්කන්ධය මේ විදිහට තියෙනවා. තවත් සරල කරලා ඔන්න කිව්වා. හරිද? එතකොට ජලය උරාගත් තාපය ජලයේ විශිෂ්ටතාව ජලයේ ස්කන්ධය එන්නේ. C කියන්නේ ජලයේ විශිෂ්ට තාපධාරීතාවය. අපි ඒක කැපිටල් C වලින් ගමු. එතකොට ලේසි. මේක කැපිටල් C ගමු. උෂ්ණත්ව වෙනස θ කියලා ගමු. මේ θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි. ඊට පස්සේ අපි වාදනයේ උරාගත් තාප ප්‍රමාණය ගත්තාම වාදනයේ ස්කන්ධය M2 කියලා ගමු. ඒකේ විශිෂ්ට තාපධාරීතාව සිම්පල් C කියලා ගමු. උෂ්ණත්ව T තමයි. හරි. එතකොට ඒකත් ඔන්න හරි. හරි. එතකොට අපි දැන් මේවට අගයන් දාලා සුළු කරමු. හරි. ඔන්න ඕක තමයි හොඳට බලා ගන්න අගයන් ටික දාන විදිය. නැත්තම් පැටලුනොත් මුකුත් කරගන්න බෑ. හරි. මේකේ දත්ත දීලා තියෙනවා. ජලයේ ස්කන්ධය දැන් අපි මෙතන හොයාගත්තානේ. ජලයේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් එකක්. 1 කිලෝග්‍රෑම්. හරිද? ජලයේ විශිෂ්ට තාපධාරීතාවය සාමාන්‍ය 4200යි කියලා තියෙන්නේ. හරි. මේකෙත් තියෙනවා 4200යි. හරිද? මම එකක දාන්න නැතුව හදන්නම්කෝ. එකක දාන්න නැතුව හදන්නම්. මම ඒවා කියලා දුන්නා නැත්නම් මට ඉඩ මදි වෙනවා. හරිද? 4200යි. වැඩි කිරීම ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. මේක ලියුවේ නැහැ. එකනේ කොහොමද තියෙන්නේ? හරි. 4200යි. විශිෂ්ට තාපධාරීතාව 4200යි. උෂ්ණත්වය කීයේද කීයටද වැඩි වෙන්නේ? උෂ්ණත්වය T කියන්නේ උෂ්ණත්ව වෙනස. මේ 25 ඉඳන් 100ට තමයි වැඩි වෙන්නේ. 25 ඉඳන් 100ට. එතකොට උෂ්ණත්ව වෙනසක් තියෙන්නේ. එතකොට 100 ඉන්න 25. හරි. එතකොට ජලයට අදාළ උරාගත් තාප ප්‍රමාණය හරි. හරිද? අපි දැන් ඊළඟට හොයමු භාජනයට. භාජනයේ M2 කියලානේ අපි ගත්තේ. එතකොට භාජනයේ ස්කන්ධය කීයද? 0.6යි. භාජනයේ 0.6යි. හරිද? කිලෝග්‍රෑම්. භාජනයේ විශිෂ්ට තාපධාරීතාවය කීයද? භාජනයේ විශිෂ්ට තාපධාරීතාවය දීලා තියෙනවා 400යි. ඒකක දාන්න නැතුව මම මේ හදන්නේ මෙතන ඉඩමති නිසා. හරි. එතකොට උෂ්ණත්ව වෙනස මම කිව්වා භාජනයේ උෂ්ණත්ව වෙනසයි ජලයේ උෂ්ණත්ව වෙනස සමානයි කියලා. මේකේ 25 ඉඳන් 100ට ගියා නම් භාජනයේත් ඒ ගාන යනවා. ඒකත් 100 ඍණ 25. හරි. එතකොට ජලය හොයාගත්තා භාජනය හොයාගත්තා. අපි මෙතන සුළු කරලාම දාමු. 0.6 400යි 25 125 ගියාම 75යි. එතන 0.6යි උත්තරේ 18000යි ජෝල්. මම දැන් මෙතන සුළු කරගන්න වෙලාවක් නැහැ. ඔයාලා සුළු කරන්න. 18000යි ජෝල්. 18000යි ජෝල්. හරි. එතකොට ජලය කොහොමද කියලා බලමු. 4275 ගුණ කරලා එකෙන් වැඩි කරාම 315000යි ජූල්. හරි. එතකොට ඔන්න ඔය විදිහට මේ දෙක හදාගත්තා. හරි. දැන් මොකද අවසානම කිව්වේ? මම මොකද අවසාන දැන් කිව්වේ? මේ දෙක එකතු කරන්න. එතකොට මුළු තාප ප්‍රමාණය කීයද?
මේ දෙක මෙතෙන්ට එකක් වෙන වෙනම හදාගෙන ඇවිල්ලා අවසානෙට එකතු කරනවා. අන්න හරි. අවසානෙට එකතු කරනවා. 18000යි 315000 එකතු කරාම 333000යි. 3යි 15යි 1යි 2යි 3යි ධන 18යි බිංදු 3යි එකතු කරාම කීයද උත්තරය ආවේ? 333000යි ජූල්. හරි. 333000. මෙතන පේන්නේ නැත්තම් මම මේ හරියට ගන්නවා. හරි. එතකොට ওই විදිහට තමයි හදන්නේ. උත්තරේ අවසානට මේ දෙක එකතු කරාම එන්නේ. මම මේ හරියට හදන්නවා. පල්ලෙහා පොඩ්ඩක් පේන්නේ නැති නිසා. මේ 315000යි 18000යි එකතු වුණාම අවසානට 315000යි ධන 18000යි සමානයි උත්තරේ 333000යි. මේක ජූල් වලින් එන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ගණන් හදන්නේ. හරිද? දැන් සරලයි නේද? ගොඩාක් පැහැදිලි වුණා කියලා මම හිතනවා මේක කිසි අවුලක් නැතුව අගයන් ගත්ත විදිය මෙහෙම අඩු කරලා හොඳට ගාන ලියන්න. මොකක් හරි කරන්න ගද්දි ගානක් හදන්න ගද්දි ඉස්සෙල්ලා ගාන ලියාගෙන යන්න. එතකොට මොකක් හරි කොටක් පෑදෙනවා. හැම එකක්ම භෞතික විද්‍යාව කොටස්, ජීව විද්‍යාව කොටස්, රසායනික විද්‍යාව කොටස් ඔය තුනම ওই විදිහට තමයි කියලා දෙන්නේ. ඒක නිසා කිසි අවුලක් තියාගන්න එපා. මේ ඉවර කරනවා. දැන් ඉස්කෝලේ පේපර් ටිකත් අපි ඉස්සරහට පටන් ගන්නවා. ඒකනුත් ලොකු වැඩක් වෙනවා. 9 10 11 තුනටම ඒ විදිහටම යනවා. හරි. ඔයා වැඩිපුර මහන්සි වෙන්න 11 වසරේ ළමයි මේ කොටස් වලින් ගාන ආයේ පළු යන්න ප්‍රශ්න අහන්න පුළුවන් පාඩ. හරිද? හරි.